ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ඉතාම විශේෂ දෙයක්. මම ඒකේ ඔබට ඉදිරිපත් කරන්න කලින් බොහෝ සොයාබැලීම් කරා. සොයාබැලීම් ගණනාවකට පස්සේ තමයි මේ වීඩියෝව ඔබට ඉදිරිපත් කරන්නේ. අද මම කතා කරන්න යන්නේ අපේ හැමෝගෙම කුස්සියේ තියෙන ඒත් අපි එතරම් අවධානයක් යොමු කරන්නේ නැති පුදුමාකාර කුළුබඩු වර්ගයක් ගැන. ඒක තමයි උළුවහල් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ආහාරයකට උළුවහල් එකතු කරන්නේ රසකාරකයක් විදියට. ඇත්තටම උළුවහල් කියන්නේ රසකාරකයක් විතරක් නෙවෙයි. රෝග රසකට ගුණ දෙන ඖෂධයක්. ඒ කියන්නේ උළුවහල් ඖෂධයක් විදියට ක්‍රියා කරනවා. ඒ කොහොමද කියලා අද අපි මේ වීඩියෝවෙන් බලමු. එන්න අපි එහෙනම් යමු වීඩියෝවට. හරි. එහෙනම් අපි උළුවහල් ගැන කතා කරමු. ඔයගොල්ලෝ දන්නවනේ උළුවහල් කියලා කියන්නේ රන්වන් පාට තියෙන ඇට වර්ගයක්. රන්වන් පාට වගේම මේකේ ගුණත් රත්රන් වගේ වටිනවා. අපි දැන් බලමු දිනපතා උළුවහල් ස්වල්පයක් ආහාරය මගින් හෝ වෙනත් ක්‍රමයකින් ඔබේ සිරුරට ලබා ගත්තොත් ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලා. අපි දන්නවනේ දියවැඩියාව කියලා කියන්නේ ඊටාම භයානක රෝගයක්. මේක අප විසින්ම හදාගන්න ඉතාම භයානක රෝගයක්. මේ දියවැඩියාව පාලනය කරන්නත් උළුවහල් වලට පුළුවන්. උළුවහල් වල තියෙන තන්තු ෆයිබර් රුධිරයට සීනි උරා ගන්න එක ප්‍රමාද කරනවා. ඒ වගේම ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරන්නත් උළුවහල් වලට පුළුවන්. ඒ නිසාම උළුවහල් ආහාරයට එකතු කරගත්තම දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. දියවැඩියා රෝගීන්ට උළුවහල් කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ. අපේ ශරීරයේ තියෙන ඉතාම වටිනා ඉන්ද්‍රියක්නේ අවයවයක්නේ හෘදය කියන්නේ. මේ හෘදය ආශ්‍රිතව ඇතිවන රෝග අතරින් එකක්නේ කොලෙස්ටරෝල් කියන්නේ. රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් LDL කියලා කියන්නේ. අන්නේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරන්න උළුවහල් උදව් වෙනවා. ඒ වගේම ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය දහනය කරන්නත් උළුවහල් වලට පුළුවන්කම තියෙනවා කියලා තමයි තොරතුරු ලැබෙන්නේ. අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආහාර මාර්ගය ආශ්‍රිතවත් නොයෙකුත් රෝගයන් නැති වෙනවා. බඩ පිපුම, ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් වලට සහනයක් ලබා දෙන්නටත් උළුවහල් වලට පුළුවන්. කිරි දෙන මවක් නම් මව්කිරි වර්ධනය කරගන්නටත් උපකාර වෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ මාසික වේදනා, ඒ ආර්තව වේදනාවන් අඩු කරගන්නටත් උළුවහල් වලට තියෙනවා විශේෂ හැකියාවක්. ඒක ඊටම ප්‍රසිද්ධ දෙයක්. ඒ වගේම සමේ හා කෙස් කලඹේ නිරෝගී බවටත් උළුවහල් ඊටම ගුණ ඖෂධයක්. රැයක් පුරා පිඟෙන්නට ලැබූ උළුවහල් තේ හැන්දක් පමණ පසුදා උදෑසන හිස් බඩ පානය කිරීමෙන් ඔබට ඉහත කියපු සියලුම ගුණයන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඉතිරි වන උළුවහල් හැට සැපීම කරනවා නම් ඊටාම හොඳයි. හැබැයි එක් දෙයක් මතක තබා ගන්න. ඔබ යම් රෝගයකට ප්‍රතිකාර ගන්නා අයෙක් නම් උළුවහල් අධික ලෙස භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ගන්න. අපේ දෛනික ආහාර වේලට එක් කරගන්න උළුවහල් වල ඇත් විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන මේ වෙනකොට ඔබ දැනුමක් ලබාගෙන තිබෙනවා. එහෙමනම් මේ වගේ සරල ක්‍රම භාවිතා කරමින් ශරීරයේ නිරෝගීව තියාගන්නට උත්සාහ කරන්න. මං කිව්වටම නෙවෙයි මේ ගැන ඔබ හොයලා බලන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් කරුණාකරලා subscribe කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න share කරන්නලත් ඔබට පුළුවන්. එහෙමනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. ගිහිල්ලා එන්න. ආයුබෝවන්.